Good morning යාළුවනේ. Welcome back to my YouTube channel. ඉතින් යාළුවෝ අදත් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ මගේ study vlog එකක් එක්ක. ඉතින් guys මම බ්‍රහස්පති ඉස්කෝලේ ඇවිල්ලා ඉස්කෝලේ homework ඊළඟට සිකුරාදා class එකේ homework ඔක්කොම කරලා නිදාගද්දි guys ගොඩක් රෑ වුණා. ඒ නිසා මට සිකුරාදා ඉස්කෝලේ යන්න හැරෙන්න බැරි වුණා. ඒ නිසා guys මට ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒ නිසා ඉතින් මං හිතුවා සිකුරාදා study එක ඔයගොල්ලොත් එක්ක vlog එකක් විදිහට share කරගන්න ඕනේ කියලා. මම නැගිටිද්දී ගයිස් වෙලාව 6:00ට විතර ඇති. ඉතින් මම මල කඩලා පහන පත්තු කරලා මූණ හොද්දගෙන යන්න මගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න රෙඩි වුණා. ඉතින් ගයිස් බ්‍රෙක්ෆාස්ට් එක විදියට තිබ්බේ කිරි ඊළඟට කට්ලට් with sauce. ඉතින් ගයිස් මම ඩට්ටන් ගාලා බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තා. මොකද ගයිස් මම අද දවසේ දාන් තිබ්බේ චූටි වැඩක්. ඉතින් ඉස්කෝලේ ගිය නැති නිසා ඒ වැඩේ චුට්ටක් වෙනස් කරලා මට දිග වැඩක් දාගන්න ගයිස් ඉතින් මම හිතුවා. එහෙනම් guys මම ඉතින් කියෝ ගියාම මට දැන් කියෝබේ මතක නෑ. මොකද voice over එක ගන්න සෙනසුරාදා මට දැන් ඊයේ කියපුවම මතක නෑ. ඉතින් guys ඔයගොල්ලෝ මම කලින් study vlog එක බැලුවද? ඒකනේ මොකද හිතෙන්නේ? ඔයගොල්ලන් අදහස් පහලින් comment කරන් යන තමතෙක් කරන්න එපා. ඔයගොල්ලන්ට vlog එකෙන් ගන්න දෙයක් තිබ්බනම් ඒකත් අනිවාර්යෙන් පල්ලෙහෙන් comment කරාගෙන යන්න. ඉතින් guys මම මාසේ පළවෙනි දවස් ටික දාගත්තේ විද්‍යාව පාඩම් කරන්න සහ විද්‍යාව සම්බන්ධ වැඩවලට. ඉතින් මේ vlog එකත් තනිකරම විද්‍යාව පිරිච්ච vlog එකක්. ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා එක විෂය පාඩම් කරනවා කියලා. මම ඉතින් දවස් වල විෂයන් කඩාගෙන තියෙන්නේ. ඉතින් guys ඊළඟට මම ලෑස්තිනේ මගේ to do list එක ලියා ගන්න. ඉතින් guys දවසේ පටන් ගද්දිම කරන්න ඕන දේ තමයි to do list එක ලියා ගන්න එක. එතකොට අපිට මේ වැඩේ කරා කියලා අපිට වැඩ ටික ඉවර කරගෙන අපිට හිත නිදහස් කරගන්න පුළුවන් guys. yes පොත චුට්ට දිලිසෙනා වගේ තියෙන්නේ යාළුවනේ. ජනේල ඕපන් කරලා තිබ්බේ. ඉතින් මම ඒක මට ෆීල් වෙච්ච නිසා මම වින්ඩෝ එක ක්ලෝස් කරා නැත්තම් වීඩියෝ එකට ඒක අවුලක් වෙයි කියලා හිතුව නිසා. හරි guys ඉතින් මම ලියාගත්ත අද දවසේ මට ඊයේ පාඩම් කරපු විද්‍යාවෙන් රිවිෂන් එකක් කරා. ඊළඟට අද සෙකන්ඩ් ටර්ම් එකේ පාඩම් කරනවා සහ ඒවෙන් පේපර් එකක් ලියන්න තමයි guys මම හිතන් ඉන්නේ. ඊට පන්ති යන්න ඕනේ. මේ ටික මම වෙලාවල් අනුව ලියාගත්තා මට කරන්න ඕන පිළිවෙලට. හරි guys ඉතින් මම ඊයේ පාඩම් කරපු රිවිෂන් එක තමයි මුලින්ම කරන්න හිතන් ඉන්නේ. ඉතින් මම එහෙම විද්‍යාව රිවිෂන් එක කරන්න ගත්ත පළවෙනි වාරේ පේපර් එක part 2 තමයි මම අද උත්තර ලිව්වේ. ඉතින් guys පළවෙනි part එකට උත්තර ලියන්න බෑනේ. මොකද අපි කලින් ලියලා තියෙන්නේ part එකේ. ඉතින් ඒ උත්තර අපිට වෙනස් කරන්න බෑනේ. එතකොට ඉතින් guys මම කරන්නේ part 2 එකෙන් first term හරි second term හරි paper එකක් මම ලියනවා නම් ලියප් paper එකක් කරන්න එකේ part 2 ලියන එක ලියලා ඒක අදාළ ලකුණ 100න් ගුණ කරලා මට 100න් ලකුණු කීයද කියලා අරගන්න පුළුවන්. ඉතින් guys පළවෙනි වාරට තියෙන පාඩම් පහනේ. ඉතින් ඒ පාඩම් පහ දාන්න බලන්න උපරිම කරුණු guys දානවා. ඒ නිසා චුට්ටක් ලියන්න මට පැය එකමාරක් විතර ගියා paper එක ලියන්න. 9යි කාල 9:20 වගේ වෙද්දී paper එක ඉවර කරන්නත් මට පුළුවන් වුණා. මම ඉතින් උත්තර මතක් කර හරි උත්තරේ මොකද්ද කියලා හිතලා ලියුවා. ඉතින් guys නිර්වචන වගේ එක වචනයක් අඩු වුණත් ඉතින් ගුරුවරු ඒකට ලකුණු කපනවානේ. ඒ නිසා ඉතින් මම ඒ වාර විභාග පේපර් එක ටාගට් කරලා ඉතින් හොඳට හිතලා උත්තර ලිව්වා. සාමාන්‍ය guys මම වාර විභාග නම් සයන්ස් වල ටාගට් කරන ලකුණු 85න් උඩ මට සෙකන්ඩ් ටර්ම් එකේ ලකුණු ගන්න බැරි වුණා. සයන්ස් වල මට තිබ්බේ 77 මාක්ස්. ඉතින් කොහොමද තර්ඩ් ටර්ම් එකේ 90 පන්ලා මම ලකුණු ගන්න ෆුල් try එක දෙනවා guys. මට පුළුවන් වේද බැරි වේද කියලා මම දන්නේ. මම මගේ සම්පූර්ණ මහන්සිය වෙනුවෙන් යදවනවා කියලා මම තීරණය කළා. අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නේ. ඒකයි මම මුලින්මත් මාසෙ මුලින් පාඩම් කරන මුල්ම සබ්ජෙක්ට් එක විදිහට සයන්ස් දාගත්තේ. ඉතින් guys හිතේ මම මේකට පේපර් එක ලියන්න පටන් ගත්තා. සමහර වෙලාවට වලනේ මේ දැන් පාඩම් කරපු දේ දැන් අමතක වෙන අවස්ථා නම් ඕන තරම් එනවා. ඒ වගේ අවස්ථාවේදී අපිට පේපර් ලියද්දී කොහොමද කරන්නේ? මේ දැන් පාඩම් කරාට මේ දැන් පේපර් එකත් අපිට ලියා ගන්න මතක නැති අවස්ථා තියෙනවා. ඉතින් guys මට ඒක අත්දැකීම සෙකන්ඩ් ටර්ම් එකේ මම මුණ දුන්නා. ඔන්න ඔය විදිහට මම කියව මතක් කර පේපර් එක ලියලා ඉවර කරා. පළවෙනි පාඩේ පාඩම් පහ වදලා තිබ්බේ පේපර් එක ලියලා ඉවරයි. ඉතින් guys දැන් මම ගාව ආන්සර් ෂීට් එක තියෙනවා. ඉතින් guys මම ආන්සර් ෂීට් එකෙන් හරි වැරදි චෙක් කරලා මට උත්තර හරිද වැරදිද ඒවා චෙක් කරලා දාලා ලකුණු ගන්න දැම්මා. ඉතින් උත්තර ටික ආන්සර් ෂීට් එකේ තිබ්බට ඒක උත්තරයකට ලකුණු කීයක්
දෙනවද කියන එක තියෙන්නේ පේපර් පොතේ. ඉතින් හරිය වැරදි බල බල අරකින් ලකුණු ගන්න බල බල දාද්දී ඒ විනාඩි 20ක් විතර ගියා කියලා මං හිතනවා. ප්‍රශ්න පාඩම් 5ෙන්ම කොහමද දාලා තිබ්බේ ප්‍රශ්න 3යි. ඉතින් මම ටට්ටන්ටක් ගාලා බලාගෙන නිර්වචනයම ගයිස් අපිට ඉතින් අච්චුපදින රචන එහෙම ලියන්න බෑනේ. ඉතින් චුට්ටක් එහාට මෙහාට වෙලා ඒවට ලකුණු කොහොමද දෙන්නේ අර මම චුට්ටක් බලලා ඉතින් මම ටෝටල් කරා 60න් කීයක් නේද කියලා. මට 60න් ආව ලකුණු 50ක්. ඉතින් 60න් 50 100න් ගුණ කරලා ඉතින් මෙතනම ගාන හදලා බැලුවා 100න් නම් කීය දෙන්න කියලා. ඉතින් ගයිස් මට ආවේ 83 හමාරක්. 83 හමාරක් කියන්නේ ගයිස් හොඳයි. උනට ඉතින් මම ටාගට් කරනවා ටර්ම් ටෙස්ට් පේපර් එකට 90 ප්ලස් අරගන්න. ඉතින් ඒකක්නේ තියෙන්නේ ගයිස්. ඒක ගැන ඉතින් මම සතුටු වෙනවා. ඒ වැඩේ ඉවරුණාට පස්සේ යාළුවනේ මම කෙලින්ම මූණා. ඉතින් මට අත්තිබ්බ ඊළඟ වැඩේ ගැන අද දවසේ මට තියෙන ලොකුම වැඩේ තමයි සයන්ස් සෙකන්ඩ් ටර්ම් ප්‍රශ්න වගේක් තිබුණා මට උත්තර ලියන්න. ඒක ගයිස් ඔයගොල්ලෝ හරියට පැහැදිලි නෑ. ඒක මම පැහැදිලි කරන්නම් මුලින්ම. මම හැම ටර්ම් එකක් පටන් ගද්දී ඒ ටර්ම් එකට අදාළ හැම පාඩමකින්ම හැම අස්සක් මුල්ලක් නෑලා ගයිස් ප්‍රශ්න හදනවා. ඉතින් මම වාර විභාගෙට පාඩම් කරන්නේ ආය අච්චුපතන මේ පාඩම් කරන්නේ ප්‍රශ්න හදපෙක ප්‍රශ්නේ උත්තර විදිහට තමයි මම වාර විභාගෙට පාඩම් කරන්නේ. ඉතින් මට සෙකන්ඩ් ටර්ම් එකේ ගොඩක් සබ්ජෙක්ට් වල එහෙම ඒ හදපෙක උත්තර ලියන්න පාඩම් කරන්න බැරි වුණා. ඒ නිසා වෙන දෙයක් මට සෙකන්ඩ් ටර්ම් එකේ ගොඩක් සබ්ජෙක්ට් ලකුණු 80 ගණන් තිබ්බේ. හැම සබ්ජෙක්ට් හැම ටර්ම් එකේම වගේ 90 ගණන් සබ්ජෙක්ට් වල 80 ගණන් තියෙන්න හේතුව ඒක වෙනද කියලා මම හිතනවා. ඉතින් මම මගේ වැඩවල හැම සබ්ජෙක්ට් එකේම මගේ මුලින්ම දාගත්ත සෙකන්ඩ් ටර්ම් එකේ අන්කම්ප්ලීටඩ් පැඩ තියෙනවා නම් ඒ ටික කම්ප්ලීට් කරන එක. ඉතින් ගයිස් මේ තියෙන්නේ සෙකන්ඩ් ටර්ම් හද ප්‍රශ්න. ගයිස් පාඩම් 5ක් 6 7 8 9 10 කියන පාඩම් 5න් මම ටට්ටන් ගාලා උත්තර ලියන්න පටන් ගත්තා. අච්චු පොත කියවලා ඒ ප්‍රශ්න ගැලපෙනම වාර විභාගෙට ඒ දෙන ලකුණ සම්පූර්ණයෙන්ම අරගන්න හොඳම උත්තර කල්පනා කර කර ලියලා මම මේක ලියන්න ගන්න. හැම වාරෙම හැම අවුරුද්දම ගායස් කොහොම තමයි වෙන්නේ. ඒ වගේම පේපර් වල කොහෙද ඇවිත් තිබ්බොත් එහෙම අච්චු පොතෙන් නැති ඒ කියලා හිතන ප්‍රශ්න ගායස් මම මේක අගට අන්තිමට පාඩමත් එක්ක ලියාගන්න මේ පාඩමේ මේ ප්‍රශ්නෙත් එන්න පුළුවන් කියලා නැත්නම් අච්චු පොතේ ඒක පැන්සල් ලියලා තියාගන්නවා. මොකද ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම එතකොට අපිට මතක් වෙනවා මේ පේපර් එකේ මේ ප්‍රශ්න දෙන්න නේද මම මේ පොතේ මේක ලිව්ව නේද කියලා. ඉතින් ගයිස් ඔයගොල්ලෝ වාර විභාගෙට පාඩම් කරන්න පටන් ගත්තද? ඔයගොල්ලන් කලින් ටර්ම් එකේ ලකුණු කොහොමද? ඉතින් මොන වගේ සබ්ජෙක්ට් වලද වැඩි අවධානයක් දෙන්නේ මේ වගේ වෙතින් මටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න කියලා ඉතින් ඔයගලන්ට කියනවා. ඔයගලන් ඉගෙන ගන්න වයසේ යාළුවෙක් ඉන්නවා නම් ඉතින් එයාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ගයිස් ඊළඟට තිබුණ ක්ලාස් යන එකේ වැඩ ටික තමයි. ඉතින් මේක අස් කරලා මේසෙට මම මුලින්ම අස් කරා. ඊට පස්සේ පන්තියේ පොට් ටික තෝරලා එදාල පොට් ටික බෑග් එකට දාගෙන බෑග් එකත් අස් කරා. පෑන් ටිකක් දාගෙන බෑග් එකත් ඔන්න ගයිස් මම අස් කරගෙන ඉවරයි. ඉතින් ඊළඟට තියෙන්නේ අපිට කන්න. ගයිස් මම කාලා ඉවර වෙන්න 2ට 2යි කාලට විතර වුණා වෙලාව. කාලය වරුණාට පස්සේ මට තියෙන්නේ වොෂ් එකක් දාගෙන ක්ලාස් යන්න රෙඩි වෙන්න. හරි ගයිස් ඉතින් වොෂ් එකක් දාලා ඉවරයි. එහෙනම් අපි පන්ති ගිහින් එවෙත් හම්බෙමු. හරි ගයිස් දැන් මම පන්ති ගිහින් ආවා. දැන් ඉතින් වෙලාව රෑ 7ට විතර ඇති. හරි ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ දවල් පාඩම් කර පාඩම් 5නුත් ප්‍රශ්න හදලා පාඩම් කළේ ඉවරනේ. දැන් යන්නේ පාස් පේපර් එක රිවිෂන් එකක් කරන. ඒ පාඩම් 5න් මට කොච්චර මතකද කියන එකට මං යන්නේ පේපර් එකකට උත්තර ලියන්න. ඉතින් ගයිස් අර පාඩම් 5ට මූලික වෙච්ච ප්‍රශ්න පහක් තෝරන් තමයි මං උත්තර ලිව්වේ. පළවෙනි ප්‍රශ්නේ තවත් ප්‍රශ්න 4යි විදිහට. ඉතින් මට මේකට උත්තර ලියන්න පැය 1යි කාලක් පැය 1යි 20 විනාඩි 1යි 20ක් විතර ගියා. කොහොමරි මම පේපර් එක ලියන ගත්තා 7යි කාලෙට විතර මේක ලියලිව්වද 8යි කාල 8:00මාර විතර වුණා යාළුවනේ. ඉතින් ගයිස් යනකොට සයන්ස් වල නිර්වචන වගේ දේවල් ගොඩක් වෙන නිසා ඉතින් පේපර් එක ලියන වෙලා යනවා. ඉතින් ගයිස් කලින් වගේම මේකත් පාර්ට් 1 ලිව්වේ නෑ පාර්ට් 2 විතරයි ලිව්වේ. ඉතින් ඔන්න විතර මම ටට්ටන්ඩක් ගාලා පාර්ට් 2 ලිව්වා. මට ඉතින් මේක ලියන්න නම් කොළ 2:00මාරක් විතර ගියා.
ඔය දැක්කනේ යන්නකොල එකමාරක් දෙයක් විතර පේපර් එක ලියන්න. මම මේකේ ආන්සර් ෂීට් එක අරගෙන පේපර් එකේ ආන්සර්ස් චෙක් කරා අච්චු පොතේ. අච්චු පොතේ බැලුවා සමහර දැනගන්න මේක ෂුවර් නැතව. දැන් අච්චු පොතේ බලලා කරෙක්ට් කරලා මේ විදියට පේපර් එකේ ලකුණු මම කීයද කියලා බැලුවා. ගයිස් මට මේක 60න් තමයි ලකුණු දීලා තිබ්බ. ටෝටල් මට ආව 59ක්. ඒක 100%න් ගුණ කරාම 98.4ක් පහක්. ඒ කියන්නේ 98.5ක් වගේ තමයි ගයිස් ලකුණු වෙන්නේ. ඉතින් ඒ ලකුණු ගාන ගැන නම් මම ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ වගේ ලකුණු ඉතින් එනවා අඩුයිනේ. හරි. ඉතින් අද දවසේ මගේ වැඩ ඉවරයි. එහෙනම් good night bye bye. Yeah.